of Sri Charodanapura is one of the most leading. කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හඳින් ඇති කියලා මං හිතනවා. මම ඔයාලට කලිනුත් කියලා තියෙන්නේ චපුර කියන්නෙම උත්සව ඒ වගේම විඳින්න අවස්ථා උපරිමයෙන්ම දෙන කැම්පස් එකක්. ඉතින් මම දකින විදිහට චපුර තමයි ළමයින්ට ක්‍රීඩා කෞශල්‍ය වගේම අධ්‍යාපනික කුසලතාත් වගේම සෞන්දර්යාත්මක හැකියා ඉහළ නංවා ගැනීමට තවත් තියෙන තෝතැන්නක් විදිහට තමයි මම චපුර කැම්පස් එක දකින්නේ. මම කලින්වත් කියලා තියෙනනේ චපුර කියන්නේ උත්සව වලින් කිසිම අඩුවක් නැති කැම්පස් එක. මේ හිමිදිරිය. මේක ළඟදි පැවතිච්ච එකක් නෙමෙයි. ගොඩක් ඒ කියන්නේ 2025 මුල වගේ තමයි තිබ්බේ. ඒ වුණාට මං ගාව තිබ්බ වීඩියෝ එකක් එක්කව කරලා මං ඔයාලට දැම්මා මේ ටික බලන්න. සමහර මියුසික් ට්‍රැක් වල කොපිරයිට් වදින නිසා මට අයින් කරන්න සිද්ධ වුණා. ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා ඔයාලගේ. ඒ වුණාට මං හිතනවා ඔයාලා මේ වීඩියෝස් වල තියෙනව රස විඳී කියලා. මම මුකුත් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මං කියන්නේ ඔයාලට එන්න චපුර තියෙන තවත් රසවත් දේවල් අත්විඳින්න. මෙතනදී ඔක්කොම චපුර තියෙන ඔක්කොම ෆැකල්ටිස් එකතු වෙලා තමයි මේ විදියට මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. බලන්නකෝ කොහොමද දක්ෂතා කියලා අපේ අයගේ. චපුර කීවත් ඉතින් හැමදාම උත්සවයක්ම තමයි. මම සාමාන්‍යයෙන් පුරුද්දක් තිබ්බා කාගේ හරි පොතක් තිබ්බාම මම අහනවා තමයි. දවසක් මගේ යාළුවෙක්ගේ අතේ පොතක් තිබිලා මම අහුවා මේ නවකතාවක්. ඔව් නෑ. මේ මෝඩ කාලේ ඉවරයි. අවුරුද්දට මම නවකතා කියන්නේ නෑ. ඒල ඔහු පොත පෙන්නවා. ඒ පොත
Name again.
වුණා